කොහමද? ඕන් අද අලුත් දෙයක් ආයෙ කියලා දෙන්න යන්නේ. මේකත් මේ මම්ම හොයාගත්ත දෙයක්. පේනවනේ මේක ගොඩක් අය ආප්ප දාන හැටි කියලා දුන්නට මේ තාච්චිය සීසන් පදම් කරගන්න හැටි කවුරුත් කියලා දෙන්නේ. මේ දැන් කඩෙන් ගත්ත තාච්චියක් මේක මේ මැදිලා තිබ්බට මේක මොන විදියට මිශ්‍රණය හදාගත්තත් මේකෙන් ආප්පේ කලව ගන්න බෑ. ඒකින්ද මේ අද කියලා දෙන්නේ මේක කොහොමද පදම් කරගන්නේ කියලා. මේක සමහරට මම මේ ක්‍රමයේ කට්ටිය දන්නවා ඇති. ඒකට මේ කියලා දෙන්නේ. අපේ මිනිස්සු දන්න දෙයක් වෙන කෙනෙකුට කියලා දෙන්නේ නෑනේ. අපේ අර මුතුන් මිත්තු කිරියම්මලා ඉස්සර කරනවා මේක ලුණු ටිකක් දාලා මේක හොඳට රෙදි කැල්ලකින් අතුල්ලලා එහෙම තමයි පදම් කරගත්තේ. සමහර අය ඔය කරෝලයක් කීරමින් ඔය කරෝලයක් බැදලා මේක හොඳට මේ ඒකත් අතුල්ලා කරගත්තා. එයාට ඒක හරි අමාරුයි වේදී සාර්ථක නෑ වැඩි. මම මේ කියන්නේ මේ ක්‍රමේ බලන්නකො. මේක සමහරට ඔයාලට වැදගත්ම නැතුව මේ බලන අයට සමහර අයට. එයාට පුළුවන් නම් උදව්වක් ගන්න මේක ෂෙයා කරලා දෙන්න. මේ ලංකාවේ කොහේ හරි කෙනෙක් ඇති මේක කරගන්න බැරුව මේ රස්සාව කරගන්න බැරුව මේ ඉන්නයි. ඒකින්ද එයාලට උදව්වක් වශයෙන් ෂෙයා කරලා දෙන්න. ඉතින්ම මේ අපි කරන්න ඕනේ මේක දන්නවනේ. අර වැලි කඩදාසිය කියන්නේ ඇමරිකොලේ මේක ගන්න 151ක්. අරගෙන මේකට පොඩ්ඩක් වතුර දාලා මේක ටිකක් අද කරනවම අතුල්ලන්න. ඔව්. හොඳට මේ අතුල්ලන්න. මම මේ වීඩියෝ එක දිග්ගැසෙන හින්දා මේක වැඩි ඉවර වෙනව අතුල්ලන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් පේනවානේ. මෙහෙම අතුල්ලන යද්දි ඔය පොලිස් වෙලා හොඳට එනවා ඔය. එහෙම හොඳට අතුල්ලන්න. විනාඩි 4-5ක් මේක අතුල්ලන්න. ඔව්. අපිට මැදෙන එක මේක ලස්සනට පේනවා. ඊට පස්සේ මේ ඔක දෙන්නේ 150ක ඉවරනම මේ 320 මේ හાર્ඩ්වෙයාර් වල තියෙනවා මේක මේ 320 මේ 320 එකක් ගන්න. 320 කෑල්ලක් අරගෙන මේක මේ කළු පාටම ගන්න සුදු පාට එක නෙමෙයි. මේක අරගෙන දැන් අරක හොඳට මේක සිනිඳු වෙන්න අතුල්ලන්න. ආයේ වතුර ටිකක් දාලා මේක ටිකක් අද කරන්නේ නැතුව ලාවට ඔහොම අතුල්ලන්න. මේමයි අපි මේ දන්න දෙයක් අපේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕන. ඒ කියන්නේ අපි කොච්චර මේ දැඟලුවත් අපිට ලැබෙන දේ තමයි ලැබෙන්නේ. මම අර කලින් කොත්තුවක් හදන හැටි දාලා දීපුවා මට බැනලා දාලා දීපුවා මේ උඹලා ඔය තැන ඉන්නේ ඕකනේ කියලා. මට ලැබෙන තරම තමයි මට මේ ලැබෙන්නේ. මම කොච්චර ඔට්ටුණත් මට බෑනේ මේ ලංකාවේ ලොකුම සල්ලිකාරයනේ. එහෙම ලංකාවේ තේරම සල්ලිකාරයෝනේ. මේක දැකලා මේකෙන් ගොඩ යන කෙනෙක් වුණොත් අන්න ඒක එදාට අපිට සතුටුයි ඉතින්. ඒ දේ බලලා ගොඩ ගියානේ. අපි කෙනෙකුට උදව් කරුවා. ඒකින්ද මේක අපිට කවුරුවත් මේවා කියලා දුන්නේ නැහැ. මේක මේ හිතලම තමයි මේක කරගත්තේ. මේක ඔය දැන්ට සාමාන්‍යයෙන් ඔය මෙලෙක් කියලා දෙන මේක ඊට පස්සේ ඕවදලා අරගෙන මෙහෙම මදි. සාමාන්‍ය විනාඩි 5-10ක් මේක මේ කරන්න හොඳට අල්ලද්දි තේරෙනවා ඔය. මේ කඩතොළු නෑ කියලා ඇතට ඔය. ඊට පස්සේ මේක හොඳට මෙව කරලා තාච්චි හොඳ තෙල් ටිකක් දාලා රත් කරලා බිත්තරයක් දාලා මේක හොඳට බිත්තරේ බෙදලා බිත්තරය අයින් කරලා දාන්න බලන්නකො. හැබැයි මිශ්‍රණයත් හරියට හදා ගන්න ඕනේ. මිශ්‍රණය හදා ගන්න නැති මේ ඕන තරම් ඕක කියලා තියෙනවා. මේ මිශ්‍රණයටත් වැඩිය මාරි නෙක්ස්ට් මොකට අනම්මනම් දාන්න යන්න එපා. ඔය අපේ කිරියම්මලා අම්මලා දන්නවා මිශ්‍රණය හදන්න. ඒ විදිහට try කරලා බලන්න. කමෙන්ට් එකකුත් දාන්න. බයි. ඔන්න වීඩියෝ එක බලලා ඒ වීඩියෝ අනුගමනය කරන එක්කෙනෙක් ඈ. නෑ නෙලකිරිනේ හා. නෑ